හරි ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සීලෝ දෙනාම මගේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද ගෙනත් තින්නේ වෙනද වගේ ඊමනි වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් අද ගෙනත් තින්නේ ඔයාලට අස්වැසුම පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න. අස්වැසුවෙන් ලබා දෙන අලුත්ම නිවුස් එක ඔයාලට දෙන්න තමයි අද මම ඇවිත් තින්නේ. ඉතින් මේ වගේ අස්වැසුම වීඩියෝ තවදුරටත් ඔයාලට බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් අද බලන්න යන්නේ අස්වැසුමෙන් ඔයාලට ඉදිරියේදී ලබා දෙන්න නියමිත රුපියල් 10000 බඩු මල්ල පිළිබඳව. ඉතින් මේකේ හරියටම ඔයාලට ලැබෙනවද නැද්ද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. ඒ වගේම වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන group වලට join වෙලා ඔයාලට ක්ෂණිකව දැනගන්න පුළුවන් එදිනෙදා අලුත්ම තොරතුරු අස්වැසුම පිළිබඳව අපේ group වලට join වෙලා. ඉතින් ඒවට join වෙන්න එහෙනම් මතකතු වීඩියෝ එක subscribe කරන්න. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. හරි ඉතින් මෙයාලගේ මේ රුපියල් 10000 බඩු මල්ල මෙයාලා මේ දැන් ප්‍රකාශයට පත් කරලා තිනවා. මේ බඩු මල්ල ඒ කියන්නේ අස්වැසුම හිමි පුද්ගලයන් සහ අස්වැසුම හිමි නැති අයටත් මේ බඩු මල්ල ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු අවස්ථාවක් ඔයාලා හැමෝටම. ඉතින් මේ අස්වැසුම රුපියල් 10000 බඩු මල්ල ඒ වගේම තෝරා නොගත් පිරිසකුත් ඉන්නවා මේකේ හම්බෙන්නේ නැති. ඉතින් එහෙනම් මම දැන් ඔයාලට මේක වැඩිපුර පැහැදිලි වෙන්න මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේකේ තෝරාගත්තේ නැති අයට මේ අස්වැසුම පිළිබඳව රුපියල් 10000 බඩු මල්ල පිළිබඳව. හරි ඉතින් අඩු ආදායම් ලාභී කිව්වහම දැන් අපිට අඩු ආදායම් ලාභී කොහොම බලන්න පුළුවන්. සමහර ඉන්නවා සමහර පවුල් තිනවා ඒ කෙනෙක් රජයේ රස්සාවක් කරනවා. සමහරට එයා රුපියල් 50000ට වඩා අඩුවෙන් හරි වැඩියෙන් හරි මාසෙට ආදායමක් ලබනවා. එහෙම නැත්නම් සමහර ඉන්නවා ප්‍රයිවට් පෞද්ගලික අංශයේ රැකියාව කරනවා. ඒ වගේ එක්ක සමහර පුද්ගලයන් ඉන්නවා ගෙදර කඩයක් තියෙනවා. මේ වගේ තෝරාගත් පිරිසකට මේ රුපියල් 10000 බඩු මල්ල හම්බෙන්නේ නැහැ. මොකද ඒ කට්ටියට යම්කිසි නිශ්චිත මූලාශ්‍රයක් තියෙනවනේ මාසෙකට ආදායමක් ලැබෙන. එහෙම පුද්ගලයන් රජය විසින් තෝරාගෙන තිනවා. අන්න ඒ කට්ටියට මේ රුපියල් 10000 බඩු මල්ල හම්බෙන්නේ නැහැ. මේ රුපියල් 10000 බඩු මල්ල හම්බෙන්නේ අඩු ආදායම් ලාභීන්ට තමයි මේ රුපියල් 10000 බඩු මල්ල හම්බෙන්නේ. ඉතින් අර මං කලින් කිව්වා වගේ තෝරාගත් පිරිසට මේ බඩු මල්ල හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට අස්වැසුම අනිවාර්යෙන් තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ රුපියල් 10000 බඩු මල්ල ලබා ගන්න පුළුවන්. ඒ වගේම අස්වැසුම නැති අයටත් මේ රුපියල් 10000 බඩු මල්ල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න අදාළ ග්‍රාම නිලධාරිවරයාට කියන්න ඔයාලගේ දුක් ගැනවිල්ල කියන්න. මොකද ඔයාලා කියන්න ඕනේ එතකොට ඔයාලට මෙහෙමයි මාසික ආදායමක් ලබන්නේ ඔයාලා දුප්පත් අපි දුප්පත් එහෙම කියලා ඔයාලගේ දුක් ගැනවිල්ල ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරිවලට ඔයාලා අනිවාර්යෙන් කියන්න. ඔයාලා කියන්න ඔයාලට දවසට මෙහෙම මුදලක් එන්නේ ඔයාලා අඩු ආදායම් ලැබී කියලා කිව්වහම ඒ ග්‍රාම සේවක ළඟ තියෙනවා අදාළ ලිස්ට් එකක්. එතකොට එයාලා ඒ ලිස්ට් එකට ඔයාගේ නම දානවා. ඔයාලට තියෙන්නේ එතකොට ගිහිල්ලා ෆෝම් එකක් පුරවන්න විතරයි. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේ ඉදිරියේදී ලබා දෙන රුපියල් 10000 බඩු මල්ල අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අස්වැසුමට අලුත් කෙනෙක්ට වුණත් අලුත් දැන්ම වුණත් අලුත් කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. අස්වැසුම ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ පිළිබඳව වැඩිදුර විස්තර මේ මාර්තු මාසයේ ඉදිරියට ගේන වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අනිවාර්යෙන් ඔයාලට අලුත් කෙනෙක්ට ඒ විදිහට කොහොමද අස්වැසුම ඔයාලා ලබා ගන්න කියලා මම ඔයාලට වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඉදිරියේදී. හරි ඉතින් මෙයාලා මේ රුපියල් 10000 බඩු මල්ල දෙන්න සූදානම් වෙලා ඉන්නේ. මෙයාලා කියන විදිහට එක්ක මාර්තු මාසයේ අගාරි අප්‍රේල් මුල හරි අනිවාර්යයෙන් මේ රුපියල් 10000 බඩු මල්ල අස්වැසුම තියෙන පුද්ගලයන්ට අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අස්වැසුම නැති අයටත් ලබා ගන්න පුළුවන් මම කියලා දුන්න විදිහට. ඉතින් අර මම කලින් කිව්වා වගේ එක්ක ඔයාලට කඩයක් තියෙනම් නැත්නම් රජේ රස්සාවක් කරනවා නම් පෞද්ගලික ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේම වත්තක් එහෙම තියෙනවා නම් ආදායමක් ලැබෙන මූලාශ්‍ර තියෙන කට්ටියට මේක ගන්න බෑ. ඉතින් මම අර කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ බඩු මල්ල ගැන තවත් ඉදිරියේදී ලැබෙන අලුත්ම අප්ඩේට්ස් මම ඔයාලට ගෙන්නම් මගේ YouTube channel එකේ. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම අස්වැසුම් පිළිබඳ ගේන අලුත්ම නිවුස් ඔයාලට ටග් ගාලා දැනගන්න. ඉතින් ඒ වගේම පහළ description එකේ තියෙන WhatsApp group තුනටත් join වෙලා අලුත්ම තොරතුරු ලබා ගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.